කැනඩියන් ඉමිග්‍රේෂන් එකෙන් එහෙම නැත්නම් CC එකෙන් new update එකක් දීලා තියෙනවා specially for interested student who are studying in Canada. ඒකද කියනවා කොරෝනා interested student කෙනෙක් මෙයාගේ student permit එක validity කාලයට studies complete කරපු දවස් 90කින් එයාගේ student permit එක cancel වෙනවා. එතකම IRCC එකෙන් කියනවා මේ studies completion date එක විදියට ඒගොල්ලන් ගණන් ගන්න ඔයගොල්ලන් ඉගෙන ගන්න ඉන්ස්ටිටියුට් එකකින් ඔයගොල්ලන් ඉගෙන ගන්න ස්කූල් එකකින් ඔයගොල්ලන්ට දෙනවා නම් completion letter එකක් එහෙම නැත්නම් transcript එහෙම නැත්නම් ඔයගොල්ලන්ගේ තියෙන diploma certificate එක ඔයගොල්ලන්ගේ තියෙන degree certificate එක අන්න ඒකේ mention ඔයගොල්ලන්ගේ studies complete කරපු උත්තරය එතනින්ද 90 days වලින් ඒ student permit එක invalid. ඒතර ඔයගොල්ලන්ගේ PR එක හෝ එහෙම නැත්නම් PGWP එක ඔයගොල්ලන් apply කරනකොට අර document එක proof විදියට කවද්ද ඔයගොල්ලන්ගේ studies complete උනේ. ඉතින් ඒක වැදගත් වෙනවා. studies complete කරලා ඊට පස්සේ කරන subsequent applications වලට